Inden, katin. Oke, ada, nah. May pati dekak. Saya udah boleh samarwat ini apa? නම දෙමු. සියක්පත් විහිදුවා විකසිතව සුවඳදී පරව යන සියක්පත් පන ගන්නට වෙහෙස වේ. සිස්සවිය වපුරවා සිනාමල් පීදුනි. උතුම් පුර සඳක් වී අහස් ගබ වැජුමිනි. සිහල බස හරි රහට පොතෙන්ගෙන සනසාපු ජීවිතේ ජය ගන්න හරි මඟ පෙන්නාපු. ළඟ නොවේ දුර බලන් පුතේ ඇයි හඬ නගපු තර වටුව නෑ දුටුවේ සිනාවෙන් සරසාපු. විසල් මග දෙනෙත් හැර යන්න මග පෙන්නවා ජීවිතේ ජය අරන් ඉන්න හැටි පෙන්නවා. තරුවක්ව වැජබෙන්න සඳ කිරණ විහිදුවා නුඹම විය ගුරුතරුව විජිතේම සැරසුවා. නම දින්නෙමු පායුග සංජිත් ගුරු දෙවිඳුනි 1999යි 2002යි විජිතේ මිතුරෝ. හරි ඔක දැන් පේන්නනේ. Penda. ගන්න ෆොටෝ එක ගන්න ඕන. සර් දැන් අපි මෑත කාලීනව මේ දැක්ක දෙයක් තමයි අපි දැන් අවුරුදු 20 ගානක් ඉස්කෝලෙන් අයින් වෙලා 23ක් 24ක් වෙනවා. ඉතින් අපි හැමෝම මගදොරෙන් හම්බ වෙනවා විතරයි යන්නම් මචං යන්නම් කියනවා. අපි හම්බෙමු කියනවා වෙලාවක සෙට් වෙමු කියනවා. නමුත් මේක ප්‍රායෝගික උනේ නැහැ. ඊට පස්සේ මෑත කාලේ මට ප්‍රසාදුත් හම්බුණා එක දවසක අපි දෙන්න තනිය ඔයගොල්ලෝ ඇස් කරලා තනින් බං එක්කව වෙලා කට්ටිය අපි එක්කව වෙමු වල්තේ කියලා. ඔය වගේ මේ ආදාස අපි හැමෝටම ටික ටික එක එක්කෙනා කේවල වශයෙන් හම්බෙලා සාකච්ඡා කරා. නමුත් මේකට කවුරුවත් හැමෝම දන්න ඕනේ මේ වයසක් පහු වෙනවා කියන්නේ ආර්ථිකයට ලොකුට දායක වෙනවා ළමයි ගොඩක් ඉන්නවා ආර්ථික ප්‍රශ්න ළමයිගේ ප්‍රශ්නත් එක්ක අපිට කලයි කියන කීරපු ප්‍රශ්න තියෙනවානේ. හැබැයි ඉතින් මේකට අපේ ප්‍රසාද් නියම වශයෙන් මේක එක්කව වෙලා WhatsApp group එකක් ඇදලා මේ වැඩේ ස්ටාර්ට් කරා. ඊට පස්සේ අපි කල්පනා කරලා අපි අවුරුදු 23කට පස්සේ හම්බුනාට පස්සේ අපි මොකක්ද කරන්න කියන එක ගැන කතා කරනකොට අපි සියලු දෙනාම එකතු පාදක වෙලා අපි කතා කරේ අපි මං කරුණාරත්න සර්ලා ගෙදරට කිව්වා වගේ අපි ඉස්සරලාම අපිට අධ්‍යාපනයේ නැනනස කියලා ආයන්න කියලා දුන්නු අපේ ගුරු මාපියවරු සියලු දෙනාටම අපි ඉස්සරලාම කළගුණ සලකලා අපි අපේ මේ කටයුත්ත පටන් ගමු කියලා. මොකද සර් දන්නවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දවස් 7කින් පස්සේ උන්වහන්සේ Tamanට පිට දුන්නු බෝධියට කළගුණ උපකාර කරලයි උන්වහන්සේ ලෝක සත්වයාට ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. අවුරුදු 42ක් 43ක් වයස වෙනවා. ඒතර අපිටත් දරුවෝ ඉන්නවා. එතකොට අපි
සාමාන්‍ය කරන වැඩක් අපේ දරුවන්ට සහ සමාජයට ආදර්ශයක් ඒගොල්ලන්ට අභිමානයක් ගෙන දෙයක් විය යුතුයි කියන එක අපි මේ සියලු දෙනාගේම එකමතික හැඟීමක් වුණා. ඒ නිසා තමයි අපි පටන් ගත්තේ අපි ඉස්සල්ලාම අපිට අයන්න කියලා දුන්නු ගුරු මාපියන්ට අපි කතා කරමු වන්දනා කරමු ඊට පස්සේ අපි ඒක මේ සමාජ මාධ්‍ය තුල මුදා හරිමු. මොකද මේක බලන් ඉන්න අපිට අවුරුදු 23ක් වුණාට අවුරුදු 20 ඉස්කෝලෙන් අයින් වෙච්ච අයත් ඇති ඊට පල්හැයත් ඇති මේගොල්ලන්ටත් මේක ආදර්ශයක් වෙයි. මොකද අපිට ගන්නපු ගුරු මාපියවරුන්ට අපි කලගුණ සලකනවා අපි දැකීම ඇත්තටම අද සමාජයේ මේක අපිම පටන් අරගෙන අපි මේ ක්‍රියාත්මක කළොත් අපි මේ ගන්න උත්සාහය සාර්ථක වෙයි. ඊට පස්සේ සාකච්ඡා කරලා මේ පළවෙනි වශයෙන්ම අපේ ජයරන්ස් බලන්න ගියා. ඊට පස්සේ දින වශයෙන් තමයි අපි අපේ සර්වි කරුණාන් සර්වි බලන්න අපි මේ වැඩේ පටන් ගත්තේ. ඒ වගේම අපි මේ අපි එකමුතුව ඉවරෙක්ම අපි බලන්න යනවා. ජීවතුන් අතර ඉන්න අපිට අකුරක් උගන්වපු සෑම ගුරු මාපියවරයෙක්ම අපි බලන්න යනවා. බලන්න කියලා අපි සමාජයට ආදර්ශයක් දෙනවා වගේම අපේ දරුවන්ටත් අපි ආදර්ශයක් දෙනවා. අපි නැවත ඒකාසු වෙලා සමාජයට රටට වැඩක් කරන්න මේ පෙළගැහිීමේ මූලික සමාරම්භය තමයි ගුරු මාපියවරුන්ට කළගුණ දෙවන් කර පිට වටිනාකමක් අපි තේරුම් බේරුම් ගත්තු කාලෙක අපි හිතනවා මේක පොඩි හැරවුම් ලක්ෂයක් වෙයි සමාජයට රටට අපේ දරුවන්ට අපි කළගුණ දක්වලාම පටන් ගන්න වැඩෙන් අපි ඉස්සරහටත් මේ දේවල් මෙහෙම කරගෙන ඒ ළමයිටත් අපෙන් ගන්න දෙයක් අපි ඉතිරි කරන්න තමයි මේ වැඩේ මේ විදිහට පටන් ගත්තේ. ඉතින් අපි සර්වත් බලන්න ආවා. මට ඉතින් කොතනින් පටන් ගන්නද කියලා මටත් හිතා ගන්න බෑ. මේක මහ පුදුම සිද්ධියක්. ලොකු සතුටක්. මගේ ගුරු ජීවිතේ මම ලැබපු අත්දැකීම් වලට අනුව මේකත් එක්තරා විදිහක ලොකු අත්දැකීමක්. එකක් තමයි ඕගොල්ලන්ගේ අරමුණ තාමත් තාපති කිරීම. ගැන හරි සතුටක් තියෙනවා. ඒ වගේම මේ කටයුත්තේදී අපට එඳ මම ඉල්ලීමක් කරන ඔබේ දරුවන් ඒ අවස්ථාවට මේ කාලීන අවශ්‍යතාවලට වැඩ ලෝකයට පුරුදු කරලා ඔයාලගෙන් පස්සේ එන පරම්පරාව අනාගත ලෝකයට සරලන විදිහට සකස් කරන්න. කියන්නේ අපි හම්බෙමු නිකන් හම්බෙනවනේ දැන් ලොකු දෙයක් හැමෝම මතකයි. හරි සතුටුයි. සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය මේ කරන ව්‍යාපාර හෝ රැකියාව හෝ සියල්ල දියුණුවෙන්පත් වෙලා යහපත් දරුදරියන් මනුස්සකම් වලින් පිරිච්චි දරුදරියන් නිර්මාණය කරගන්න ඊගාට මම අලි මතක් කළා වගේ අනාගත ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් ළමයින්ට ළමා දෙන්න උත්සාහ කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා වෙනුවෙන් අද ඔබ කරන ලද කැපකිරීම ඉතාමත් ඉහළින් අගය කරමින් මා නිහඬ වෙනවා සියලු දෙනාටම සුබ රාත්‍රියක්. දැන් ටිකක් බීලා යන්න.